දවසක් කියලා මම අනුයන් channel YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන අපේ මාසිකුත් දවස් 15ක් වගේ ගියපු 9 days වගාවක්. මේ වගාවේ දැන් මල් පිපෙන්න ආරම්භ වෙලා තියෙනවා. මේ මල් පිපෙන්න ආරම්භ වෙච්ච වගාවේ අපි ඔයිට කලින් කොළ කප්පාදු කරගෙන තියෙනවා. මේ විදිහට කොළ සහ රිකිරි අපි ලස්සනට නඩත්තු කරගෙන යනවා. දැන් අපි මේ අවස්ථාව වෙනකොට මේ වියන හැදෙන්න පටන් අරන් තියෙන නිසා වියනට පල්ලෙහායින් අවුව වැටෙන්නේ නැතුව තියෙන හැම කොළයක්ම කප්පාදු කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කොළ කඩන්න. අපි බලමු කොහොමද කොළ ටික කඩන්නේ කියලා. දැන් මේ කොළ වලට ආලෝකය වැටෙන්නේ නැහැ. එතකොට අපි මේ කොළ කඩලා අයින් කරගන්නවා. මේ තියෙන්නේ අපි මේ වගාවේ කොළ කඩාගෙන යනවා. දැන් මොන බබා මේක මැදින් තමයි හැබැයි පටන් ගත්තේ. එයා මේකේ කොළ ටික කඩාගෙන යනවා. ඉතින් දැන් මමත් එයාට සපෝට් කරන්නයි හදන්නේ. ඒ කොළ කඩනකොට මල් හැලෙන්නේ නැති වෙන්න අපි හිමීට තමයි කොළ ටික කඩා ගන්න ඕන. හරි. අවුව වැටෙන කොළ ටික කඩන්නේ නැහැ අපි. අවුව වැටෙන්නේ නැති පල්ලෙහා තියෙන කොළ ටික තමයි මේ කඩාගන්නේ. මේක අවුව වැටෙනවා නේද? ඔව් ඒකට අවුව වැටෙනවා. මේ තියෙන්නේ අපි වගාවේ හොඳට පත්‍ර ඉවත් කරගත්ත කොටසක්. මෙතනදී අපි ස්වභාවිකවම කද බෙදලා තියෙන මට්ටමට එනකම්ම පත්‍ර ඉවත් කරගෙන තියෙනවා. මේ දකින්න තිබුණේ අර මැලවිච්ච පැලයක් තියෙනවා දැක්කද? මේ මැලවිලා තියෙන්නේ මේ ඊයේ සහ අද කියන දවස් දෙකේ හරියට නොසෙල්ලකින් වතුර වැටිලා නැහැ. ඒක මට චෙක් කරගන්න බැරුණා. ඒකත් එක තමයි කද මැලවිලා තියෙන්නේ. නැත්තම් අනිත් ගස් හොඳට තියෙනවා. අපි ඊතුරු කොටසෙත් පත්‍ර නෙලා ගන්නකොට නැත්තම් පත්‍ර අයින් කර ගන්නකොට මේ විදිහට අයින් කරගන්න ඕනේ. ඒ වගේම රිකිලි ටිකත් අයින් කරගන්න ඕනේ. කදර ඩැමේජ් එකක් නොවන විදිහට අපි මේක කරගන්න ඕන. දෙල්ලිරි නාශකයක් වගේ පත්‍ර කැඩුවට පස්සේ දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි කඩාගත්ත කොළ ටික බැහැර කරගන්නවා අවසානෙටම. ලොකු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් සති 1ට 2කට ප්‍රමණ ඉවත් වෙනවා මේ විදිහට. අපිත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක් හැමෝටම.